මහත්මාවරුන්ගේ ක්‍රීඩාව ලෙසින් ලොවක් හඳුන්වනු ලබන ක්‍රිකට් ක්‍රීඩාව තුළ විවිධ ගැටුම් බහිම්බස්වීම් ඕනෑ තරම් සිදු වී තිබෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරඟවලදී මෙවැනි සිදුවීම් බහුලව සිදුවනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී මෙවැනි දේවල් වලට ක්‍රීඩකයින් විසින් කෙසේ හෝ වාඩුව ලබා ගන්න ආකාරයත් බලාගන්න පුළුවන්. ඉතින් අපි අද මේ වීඩියෝව මගින් බලන්න යන්නේ ක්‍රිකට් වලිවලට දීපු සුපිරිම රිටර්න් කිහිපයක් ගැනයි. එහෙනම් රැඳිලා ඉන්න මේ වීඩියෝවෙත් අවසානය වන තෙක්. මිචෙල් ස්ටාක් සහ ජයිස්වාල් අතර සිදුවීම. බෝඩ ජවස්කාර් කුසලාන තරඟාවලියේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර 2024 පර්ත් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනයේදී ඕස්ට්‍රේලියානු සුපිරි පන්දු යවන්නෙක් වන මිචෙල් ස්ටාක් විසින් ඉන්දීය ක්‍රීඩක ජයිස්වාල්ට යොමු කළ පන්දුවකට ප්‍රතිචාර දක්වමින් ජයිස්වාල් සමච්චලයට මෙන් කියා සිටියේ ඔයාගේ පන්දු ගොඩක් හෙමින් එන්න කියලයි. මෙය එතන තිබුණු ස්ටම් මයික් එකෙන් මුළු ලෝකයටම ඇහුණු අතර ක්‍රීඩා විස්තර විචාරකයින් පවා මේ ගැන කතා කළා. කෙසේ වෙතත් මේ තරගෙන් ඉන්දියාව ලකුණු 293ක දැවැන්ත ජයක් ලැබූ අතර ජයිස්වාල් ලකුණු 161ක් රැස් කිරීමට සමත් වුණා. නමුත් මීළඟ තරඟවලදී කීපවරක්ම තමා යොමු කළ ප්‍රථම පන්දුවෙන්ම ජයිස්වාල් දවා ගැනීමට මිචෙල් ස්ටාක් සමත් වුණේ ජයිස්වාල්ගේ එම ප්‍රකාශය ගැන දෙවරක් නොව කීප වතාවක්ම සිතන්න ඉඩ ප්‍රස්තාව වෙන් කරමින්. කෙසේ වෙතත් මේ තරඟාවලියේ ඉතිරි තරඟ සියල්ල ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළ අතර 3-1 ලෙස තරඟාවලි ජයත් ඕස්ට්‍රේලියාවට හිමි වුණා. ටන්නීර් සහ බෙන් කටින් අතර සිදුවීම. 2022 පාකිස්තානු සුපර් ලීග් තරඟාවලියේ 22 වන තරඟය කුවෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ පෙෂවර් සල්මි කණ්ඩායම් අතර පැවැත්වුණා. එහිදී තරඟයේ 18 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ ටන්නීර්ට පිටම හයේ පහර දෙකක් එල්ල කර බෙන් කටින් ඔහුට තම අත් දෙකින් මැද ඇඟිල්ල පෙන්වා සිටිනවා. ඒ මොහොතේදී දෙදෙනා අතර යම් බහින් බස්වීමක් සිදු වූ අතර පසුව යොමු කළ පන්දු දෙකටත් දැවැන්ත හයේ පහර දෙකක් එල්ලවනවා. නමුත් බෙන් කටින්ව එම පන්දුවාරයෙන්ම දවා ගැනීමට සමත් වූ ටන්වීර් දෙම අවස්ථාවේ ඔහුට තම මැද ඇඟිල්ල පෙන්වා බෙන් කටින්ට පිළිතුරු ලබා දෙනවා. ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර නයි නැටුම් සිදුවීම. 2018 වසරේ නිදහස් ට්‍රොෆි ක්‍රිකට් තරඟාවලියේ බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර තරඟයක් කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වුණා. එහිදී තියුණු ලෙස තරඟයේ ජයග්‍රහණය කළ මුෂ්ෆිකුර් රහීම් ඇතුළු බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඉතා අපහාසාත්මක ආකාරයෙන් තම ජයග්‍රහණය සැමරූ ආකාරය මුළු ලෝකයේම අවධානයට ලක් වුණා. එහිදී තිසර පෙරේලා ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම සමග විටින් විට ගැටුම් ඇති කරගත් බංගලාදේශ කණ්ඩායම තරඟය අවසන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ප්‍රේක්ෂකයින්ට නයි නැටුමක් පෙන්වමින්. කෙසේ වෙතත් බංගලාදේශය පරදා මෙම තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. කෙසේ වෙතත් තාවකාලිකව යටපත් වූ ගින්නක් මෙන් වූ මෙම සිදුවීම නැවතත් කරලියට පැමිණෙන්නේ 2022 ආසියානු කුසලාන තරඟාවලියේදී. තරඟාවලිය ආරම්භයට පෙර සිටම බංගලාදේශයේ ශ්‍රී ලංකාව පරාජය කරන බව තරයේ පවසා සිටියත් දසුන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී බංගලාදේශය පරාජය කරන්නේ ඔවුන්ව තරඟාවලියේ මූලික වටයෙන්ම ඉවතට ඇද දමමින්. එහිදී චාමික කරුණාරත්න ලෝකයක් ඉදිරියේ බංගලාදේශයෙන් වාඩුව ගත්තේ තම අත් දෙකනුත් නයික් පෙන්වමින්. කෙසේ වෙතත් මේ තරඟාවලියේ ශූරතාවත් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනු ලැබුවා. විරාත් කෝලි සහ විලියම්ස් අතර සිදුවීම. 2019 වසරේ බටහිර ඉන්දිය කොදෙව්වන් සහ ඉන්දියාව අතර හයිඩ්‍රාබාද් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති පළමු 2020 තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් ලකුණු 207ක් රැස් කළා. එම ඉලක්කය ඉන්දියාව විසින් හඹා යාමේදී ඉන්දීය පිතිකරු විරාත් කෝලි සහ කොදෙව් ක්‍රීඩක විලියම්ස් අතර යම් බහින්බස්වීමක් සිදුවනවා. කෙසේ වෙතත් මින් අනතුරුව සිය පිත්තට පණ දුන් විරාත් කෝලි පන්දු 11කින් වේගවත් ලකුණු 32ක් රැස් කරන්නේ විලියම්ස්ගේ පන්දුවලට පහර පිට පහර එල්ල කරමින්. විලියම්ස්ට කට උත්තර නැති කළ විරාත් කෝලි ලකුණු 94ක් රැස් කළ අතර තරඟයේ ජයග්‍රහණය ඉන්දියාවට හිමි වුණා. බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ටයිම් අවුට් සිදුවීම. 2023 එක්දින ලෝක කුසලානයේ බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරඟය දිල්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණ අතර ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට සිදු වුණා. එහිදී 6 වන කඩුල්ල සඳහා පිටියට පැමිණි ඇන්ජලෝ මැතිවුස්ගේ හෙල්මටේ තිබුණු ගැටලුවක් හේතුවෙන් නව හෙල්මටයක් ලබා ගැනීමට ඔහු තීරණය කළා.
නමුත් බංගලාදේශ ක්‍රීඩකින් විසින් ටයිම් අවුට් ආකාරයට ඇන්ජලෝ මැතිවුස් දවාගත්තේ ලෝක කුසලාන ඉතිහාසයේ ටයිම් අවුට් ආකාරයට දැවී ගිය පළමු පිතිකරුවා බවට ඇන්ජලෝ මැතිවුස් පත් කරමින්. කෙසේ වෙතත් 2024 ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති 2020 තරඟාවලිය අපූරු ලෙස ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එහි ජය සැමරීමේදී තම අතින් අත්තරොලෝසුවක් පෙන්වා සිටියේ ටයිම් අවුට් සිදුවීම නැවතත් සිහිගන්වමි. කෙසේ වෙතත් මෙහි වාඩුවගත් බංගලාදේශය එක්දින තරඟාවලිය ජයග්‍රහණය කළ අතර ඒ අවස්ථාවේ මුෂ්ෆිකර් රහීම් විසින් ටයිම් අවුට් සිදුවීම රඟපා පෙන්වීමට කටයුතු කළා. නමුත් පසුව පැවති ටෙස්ට් තරඟාවලිය විශිෂ්ට අන්දමින් ජයගත් ශ්‍රී ලංකාව තම ජයග්‍රහණය සැමරුවේ තරඟාවලිය ගේමක් නැති විදිහට. සිරාජ් සහ චරිත් අසලංක අතර සිදුවීම. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවුල් සහගතම ලෝක කුසලානය වන 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය මුම්බායිහිදී පැවැත්වුණා. එහිදී මුලින් පන්දුවට පහර දුන් ඉන්දියාව ලකුණු 357ක් රැස් කිරීමට සමත් වුණා. කෙසේ වෙතත් මේ ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව සියල්ලන් දැවි රැස් කළේ ලකුණු 55යි. මෙහිදී අවස්ථා කිහිපයකම ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් සිරාජ් විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා ගැටීමට උත්සාහ කරන ආකාරය දැක ගන්න පුළුවන්. ඒක කොහොමත් මිනිහගේ සාමාන්‍ය ගතියනේ. කෙසේ වෙතත් ඒ අතරම චරිත් අසලංක හා සිරාජ් අතර තරමක බහින්බස් වීමක්ද සිදු වුණා. එහිදී සිරාජ් විසින් චරිත් අසලංකට බැනවදින ආකාරය හොඳින්ම දැක ගැනීමට හැකියාව ලැබුණා. කෙසේ වෙතත් මේ තරගයේ සිරාජ් විසින් කඩුළු 3ක් දවා ගැනීමට සමත් වුණා. නමුත් 2024 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති දෙවන එක්දින තරගයේදී චරිත් අසලංක යවූ පන්දුවකට මොහොමඩ් සිරාජ් දැවී ගිය අතර තරඟාවලිය පුරාම පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දැක්වීමට චරිත්ට හැකියාව ලැබුණා. එමෙන්ම තරඟාවලියේ ජයත් 2-0ක් ලෙස ශ්‍රී ලංකාවට හිමි වුණා. කෙසේ වෙතත් සිරාජ් කියන්නේ ඇත්තටම දක්ෂ ක්‍රීඩකයෙක් කියලා මේ අවස්ථාවේ අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අවසන් මහා තරගය. 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පෙවිසීමට ඉන්දියාව සමත් වුණා. ඒ මූලික වටේ සියලුම තරග හා සෙමි ෆයිනල් වටයක් ජයග්‍රහණය කරමින්. කෙසේ වෙතත් අනික් අන්තයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවා. කෙසේ වෙතත් තනතිරු තමාට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීම, රිවිව් අවස්ථා තමාට වාසි සහගත ලෙස වෙනස් කිරීම වැනි චෝදනා රැසකුත් ඉන්දියාවට එල්ල වුණා. ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම කණ්ඩායම් දෙකක් වන ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සටන් වදින මේ තරගයේ නැරඹීම සඳහා ලක්ෂ ගණනක් වූ ඉන්දීය ක්‍රීඩා ලෝලින් අහමදාබාද් ක්‍රීඩාංගණය වෙතෙක් රැස් වූයේ ඉන්දියාවේ 3 වන ලෝක කුසලාන ජයග්‍රහණය නැරඹීම සඳහායි. නමුත් තරගයේ ආරම්භයට පෙරම ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් කියා සිටියේ තම කණ්ඩායම ඉන්දීය ප්‍රේක්ෂකයින් නිහඬ කරන බවයි. කෙසේ වෙතත් අවසානයේදී පැට් කමින්ස් පැවතූ ලෙසටම ඕස්ට්‍රේලියාව ඉන්දියාව පරදා 2023 ලෝක කුසලානයේ ශූරතාව දිනාගත්තේ බිලියන 2ක් වූ ඉන්දීය ප්‍රේක්ෂකයින්ට කට උත්තර නැති කරලයි. ඉතින් ක්‍රිකට් ඉතිහාසයේ ලබා දුන් හොඳම රිටර්න් එකක් විදිහට මෙය හඳුන්වා දෙන්න පුළුවන්. බානුක රාජපක්ෂ සහ රයිලි රුසූ අතර සිදුවීම. 2024 LPL අවසන් මහා තරගයේ ගෝල් මාවල්ස් කණ්ඩායම හා ජෙෆ්නා කිංස් කණ්ඩායම අතර පැවැත්වුණා. එහිදී මුලින් පන්දුවට පහර දුන් ගෝල් මාවල්ස් කණ්ඩායමේ බානුක රාජපක්ෂ ලකුණු 82ක් රැස් කළා. එහිදී එක් අවස්ථාවක බානුක රාජපක්ෂ හා ජෙෆ්නා කිංස් කණ්ඩායමේ රයිලි රුසූ අතර තරමක විශාල බහින්බස් වීමක් සිදු වූ අතර ඉන් අනතුරුව පිළිතුරු ඉනිම දියත් කිරීමේදී රයිලි රුසූ නොදැවී ලකුණු 106ක් රැස් කිරීමට සමත් වනවා. ගෝල් මාවල්ස් කණ්ඩායමට පහර පිට පහර එල්ල කළ රයිලි රුසූ තරගයේ වීරයා සහ තරඟාවලියේ වීරයාද වූ අතර ජෙෆ්නා කිංස් කණ්ඩායම තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වුණා. ඉතින් අපි අද මේ වීඩියෝ මගින් බැලුවේ ක්‍රිකට් වලිවලදී දීපු සුපිරිම රිටර්න් කිහිපයක්. ඉතින් මේ වීඩියෝ හොඳයි නම් වීඩියෝට ලයික් එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.